හායි කොහොමද අද මේ බයිසිකලේ පාගගෙන මම මේ යන්නේ අපේ සිටි එකට සිටි එකෙන් බස් එකට නගිනවා මොකද අද අපිට තියෙනවා මේ පොඩි ඉවෙන්ට් එකක් ඒකට තමයි යන්නේ මායි තව අක්කා කෙනෙකුයි තව කොල්ලෙකුයි විතරයි අපේ ක්ලාස් එකෙන් යන්නේ ඒ කියන්නේ ඒ ඉවෙන්ට් එකට පොඩ්ඩක් උදව් දෙන්න යන්නේ නිකන් ඒක රෆ්ලා මෙස්සුත් කියලා කියන්නේ මොකද්ද මේ බෙවරේජස් එහෙම මේ පොඩ්ඩක් ප්‍රොමෝට් කරන ඉවෙන්ට් එකක් මේ ඒකට දැන් යන්න තමා දැන් මං හිතන වෙලාව 1ට විතර බස් එකේ නිකන් තමා මේ මෙතන ටිකක් වෙලා අපි හිටියා ටිකක් පරක්කු වුණා බස් එකේ එන්න මේ අපිත් එක්ක යන තව ළමයි ටිකගේ ෆිනිෂ් ළමයි ටිකක් ඔය රතු පාට එක තමයි ආවේ ඊට පස්සේ ඒක මේ යන්න කට්ටිය වැඩි හින්දා මේ කියන්නේ තව තැන් වලින් කට්ටිය එකතු කරගෙන ඔය අන්තිමට තමයි අපිව ගන්න ආවේ ඉතින් මේ ඒකේ ඉඩ මදි වගේ කියලා දැන් ওই ටිකක් කියනවා කවුරු කොහොමද නගින්නේ මෙහෙම ඉඩ නැහැ කියලා ඊට පස්සේ මේ අනිත් බස් එක ආවා මේ බස් එකේ තමයි අපි කට්ටිය නැගලා යන්නේ මේක ඉච්චට සෙනග හිටියේ නැහැ මේ කීප දෙනයි හිටියේ ඔය ඉතින් මේ අපි දැන් නගිනවා ඇත්තට රස්නේ අද නම් ඇත්තට ටිකක් රස්නේ ජැකට් දාලත් නැහැ ජැකට් දාගෙන ආවට මේ බයිසිකල් අපිට ජැකට් දාගෙන ආවා මේ ඊට සොතෙන්ට ආවට පස්සේ දාඩියේ හින්දා ගැලෙව්වා මම දැන් අතේ තියාගෙන හිටියේ දැන් ඉතින් නැගලා යනවා එච්චර කියන්නේ කොහොම හරි අපි විනාඩි 45ක් විතර ගියා ඉතින් සෑහෙන මේ දුරයි ඉතින් මේ ඔය දැන් අපි එතනට ආවා ඇවිල්ලා එතන හිටපු මේ මිස් කෙනෙක් අපිව තියෙන තැනට එක්කන් ගියා මොනවද වෙන්න ඕනි කියලා පැහැදිලි කරන ගමන් අපි වෙක්ක යන ලස්සන අනේ වැවක් ගාව තියෙන හරිම ලස්සනයි මේ මෙතන මේක දකිද්දි මට මතක් වුණේ මේ මොකද්ද මේ ගිරිපුර ඇත්තෝ ගල් බෝල දානවානේ සිලාවට මේ ආච්චිලා හැවිලා දානවා ඒ සුපිරි දෙමිල්ලක් දාන්නේ මේ අර බෝතල් ඔක්කොම වැටෙන්න දාන්න ඕනේ මම නම් දාලා නැහැ මම පොඩ්ඩක් බෝලේ උස්සලා බැලුවා බරයි මේ මෙතන තමයි අපේ ඉවෙන්ට් එක තියෙන්නේ ඒක පටන් ගන්නෙ 4ට අපි ඉතින් මේ මෙතන ලෑස්ති කරන ගමන් ඊට පස්සේ අපිට කෑම ෆ්‍රී හින්දා අපිට කිව්වා ගිහින් කාලා ඉන්න වැඩ පටන් ගන්න කලින් කියලා ඊට පස්සේ අයිස් ගේන්න අපිව යවුවා මේ එතන රෙස්ටුරන්ට් එකට එතනින් කිව්වා මේ පල්ලෙහා තියෙන්නේ යන් මෙහෙමයි කියලා මූමින් අයිලන්ඩ් කියලා කියන්නේ අපි දැනන් හිටියේ නෑ මොකද්ද මේ කියලා මේ බලද්දි මේක පොළවයට කියන්නේ ඔව් තට්ටු යටම තට්ටුවේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ මේ හිම තියෙන්නේ අනේ ඇත්තට මාර සීතලයි ඇතුළ අපි ජැකට් එකක්වත් දාන් ආවේ නැහැ සීතලයි ආ කිව්වා රින 4ට විතර තියෙනවා ජැකට් දාලා නැහැ නේද එහෙම කියලා අපිට යනකම් තේරුන්නේ නැහැ කොහෙටද මේ යන්නේ කියලා මේ අයිස් වලින් හදලා තියෙන්නේ මේ එක එක රූප ඇත්තටම හරිම කන්ෆියුස් මෙතන ආවට පස්සේ මේ මං හිතන්නේ මේක ඇතුළට යාලා මේ විසිටර් කෙනෙක් ගන්නවා ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් එන්නේ මේ යූරෝ 15ක් විතර ගන්නවා කිව්වා අපි ඉතින් අයිස් ගේන්නනේ ආවේ අපි ඊට පස්සේ ආ කිව්වා මේ මම මෙතන අයිස් ටික පුරවන්නම් ඔයාලා ගිහිල්ලා වටපිටාව පොඩ්ඩක් බලලා ෆොටෝ එකක් වීඩියෝ එකක් අරගෙන හරි මෙහෙ එන්නේ කියලා ඉතින් මේ මායි අක්කයි අපි දෙන්නම් වීඩියෝ කර යනවා ඉතින් අනේ මෙලෝ සිහියක් නැහැ අර මනුස්සය අතනදලා බලාගෙන හිටිය සෑහෙන වෙලාව ලොකුයි සෑහෙන මේ ඉඩ ප්‍රමාණයක් තිබ්බ යන්න බින්ගෙවල් අස්සෙන් පඩිපෙල් නැගලා බැහැලා මේ අපි ෂූස් හරියටත් නැහැනේ අපි හිතුවේ ලෙස්සලා වැටේ කියලා එක තැනක මම ලෙස්සන්නත් ගියා මේක පොඩි චූටි බින්ගයක් නැමිලා යන්න තියෙන්නේ අනේ ඇත්තටම හරි ෂෝක් අනේ මාරයි සද්ද බද්දත් ඇහෙනවා මේකේ මේ කුරුල්ල ගෑ ගහනවා වලස්සු ගෑ ගහනවා ඒවා පට්ට සීතල දැන් මේ ඉන්න බැරි මේ ගල් ගැහිලා මේ ඉන්නේ දැන් මේ තියෙන අනේ හරි ලස්සනයි ඇත්තට මට වචන නැහැ කියන්න මේ හරි ඊට පස්සේ යා කිව්වා ඔයාලට ෆොටෝ ඕනිද කියලා ඇහුවට පස්සේ අපි ගිහ ෆොටෝ ටිකකුත් ගහලා දෙන්න එනම් කියලා ඊට පස්සේ ඉතින් අපි ආපහු ආවා ඊට පස්සේ එනකොට මේ මෙතන වැඩ පටන් අරන් කට්ටියත් ඇවිල්ලා
කට්ටිය ඇවිල්ලා එයාලට මේ යනවා කනවා බොනවා ඔය ඔක්කොම මේ ඇල්කොහොල් බෙවරේජස් තිබ්බේ. ඊට අපිට ඉතින් 2-3ක් දුන්නා මේ අරන් යන්න හරි මේ කියලා නිකන් ඉතින් වැඩ කරේ පැය 9ක් 10ක් විතර. ඊට පස්සේ ඉතින් ඔක්කොම ඉවර කරලා ආවා ඉතින් මේ අම්බෝ මාරම මහන්සි හිටගෙන දවසම ඊ ආසේ මෙතනින් බහැලා දැන් බයිසිකලේ පා ගන්නත් ඕනේ ගෙදර යන්න. හම්මෝ මැරිලා වගේ ඔය දැන් මම බයිසිකලේ ඔය යනවා ඉතින් හිමින් සින්දුවක් අහගෙන යන හින්දා එච්චරම ගානක් නැහැ. කොහොම හරි ඉතින් අමාරුයි. ඉතින් පහෝදා මට ඉන්ටර්න් එකට යන්න තිබ්බා මම ඒ ගියෙත් නැහැ. අමාරුයි හින්දා ඇත්තටම හරිම අමාරුයි. මේ ඉතින් අපිට දුන්න මේ බෝතල් ටික තමයි. ඉතින් එහෙනම් බයි.